Welcome to my Nurse Jumpy channel. I thought I want to do this video today after a long time. Especially I saw a very sad story today on Facebook. It is about a Sri Lankan nurse who works in Sri Lanka has decided to end her life because due to workplace pressures. What a sad story. So I thought there's a duty for me to do here as well. So that's why I thought I want to make this quick video. I want to make it clear to our Sri Lankan nurses, workplace pressures, stress are not unique to you. It can be anywhere. However, we shouldn't tolerate and bear without seeking any help if you are struggling. So I wanted to target this video for Sri Lankan nurses, but I know there are other nurses in the world also struggling. So that's why I started this video in English. But I know my Sri Lankan nurses will feel more if I speak in native language. So if you are not a Sri Lankan nurse, but if you are still interested to listen what I am going to say in this video, I will summarize at the end in English. So please stay listening and look for the end of the video. So I want to help all the nurses, doesn't matter where you are in the world. ඉතින් මම ආයෙමත් කියනවා මම මේ වීඩියෝ එක ඇත්තටම අද කාලෙකට පස්සේ කරන්න ඕන කියලා හිතන්න හේතුව වුණේ මම හරියටම දන්නේ නැහැ මොකක්ද ස්ටෝරි එක කියලා. මම වීඩියෝ කීපයක්ම දැක්කා Facebook එකේ අපේ නර්ස් කෙනෙක්, ලංකාවේ නර්ස් කෙනෙක් වැඩ කරන තැන තියෙන පීඩනය, ස්ට්‍රෙස් එක නිසා එයාගේ ජීවිතයෙන් සමුගත්තා කියලා. ඒක ඇත්තටම අහන්න හරිම කනගාටුදායක සිද්ධියක්. ස්පෙෂලි අපි ලංකාවේ වැඩ කරපු නර්ස් කෙනෙක්, ලංකාවේ වැඩ කරන නර්ස් කෙනෙක්, ලංකාවෙම අපේ අනිත් නර්සස්ලා ගේ සහාය නැති වෙලා එයාලගේ සීනියර්ස්ලාගේ අය කොහොමද මම ඇත්තටම ස්ටෝරි එක දන්නේ නැහැ. ඒ වුණාට මට හිතෙනවා කොච්චර අපේ නර්සස්ලා ඒ අතින් වොනරබල්ද කියලා. ඉතින් ඒ තත්ත්වයට තමන්ට පීඩාකාරී තැනක වැඩ කරනකොට වැඩ කරන්න අමාරුයි. එයාට වෙන සහායක් කොහෙන්වත් තියෙන තැන නැති තැනක මොන වගේ පීඩාකාරී තත්ත්වයකට මුහුණ දෙන්නද කියලා ඇත්තටම මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක අපි හැමෝම මනුස්සයෝ. ඉතින් අපි හැම එකම හිත දුර්වල වෙන තැන් තියෙනවා. ඒ වගේ වෙලාවට කාගේවත් උදව්වක් නැති වුණාම අසරණ වෙලා ඔය වගේ තීරණ ගන්න අවස්ථා අපි අහලා තියෙනවා. ඉතින් ඇත්තටම වර්ක් ප්ලේස් එකක ප්‍රෙෂර් එකක් කියන්නේ තනියම විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි හැමෝම එකතු වෙලා අපිට ඒ එන්වයරන්මන්ට් එක හදාගන්න අපි උදව් කරන්න ඕනේ. ඉතින් මම හිතුවා අපේ සමහර වෙලාවට අපේ ඉන්න මැනේජර්ස්ලා, සීනියර් නර්සස්ලා, සිස්ටර්ස්ලා, මේට්‍රන්ස්ලා ඒ අය
වෙන්න පුළුවන් මේ ස්ට්‍රෙස් කල්චර් එක හදන්නේ. ඉතින් එහෙම නැත්තම් එයාලට කන්ට්‍රෝල් කරන්න බැරි නොදන්නා අනිත් බලවේග තියෙනවද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම හැමෝටම කියන්නේ මම ගොඩක් සීනියර් තනතුරක් දරන කෙනෙක් UK නර්ස් කෙනෙක් විදිහට මම අපේ UK ඉන්න නර්සස්ලා ලංකාවේ විතරක් නෙමෙයි මොන රටක වැඩ කරන මොන රටක නර්ස් කෙනෙක් ඇවිල්ලා UK වැඩ කරත් UKම ට්‍රේන් වෙලා UK නේටිව් අපේ නර්සස්ලාට වුණත් ඒ කල්චර් එක හදන්න නිදහසේ හිතේ නිදහසෙන් එයා කරන රැකියාව කරගෙන යන්න කල්චර් එක හදන්න මම ගොඩාක් දේවල් UKත් කරනවා. ඉතින් මට හිතුණා එහෙම කරන මට අපේ ලංකාවේ එච්චර දෙයක් වෙනකොට ඇයි මට ලංකාවට උදව් කරන්න බැරි කියලා. ඉතින් ඒක නිසා තමයි මේ අවස්ථාවේ මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මම හැමෝටම කියන්න ඕනේ ඔයාලා කවුරු හරි ඒ වගේ ප්‍රෙෂර් එකක වැඩ කරනවා නම් ප්ලීස් මාව කන්ටැක්ට් කරන්න මගේ මේ වීඩියෝ YouTube channel එකේ නර්ස් චම්පි channel එකේ මගේ ඊමේල් එක තියෙනවා. මාව කන්ටැක්ට් කරන්න. මම ඔයගලන්ට ඒවෙන් මිදෙන්න ප්‍රී කෝචින් ඒවට පිළිතුරු හොයාගන්න, ඒ හිත නිදහස් කරගන්න, ඔයගලන්ට ඇහුම්කම් දෙන්න මම ලෑස්ති. ඉතින් මාව ඒ මගේ ස්කිල්ස් මගේ එක්ස්පීරියන්ස් අපේ රජයේ බලධාරීන් හරි එකතු වෙලා කැමති නම් පාවිච්චි කරලා අපේ නර්සස්ට සහයෝගයක් වෙන්න ඒ මගේ කාලය ලබා ගන්න කියලා මම ඇත්තටම ඉල්ලනවා අහන් ඉන්න හැමෝගෙම. මම දන්නවා අපි හොඳ වීඩියෝ එකක් හොඳ පණිවිඩයක් දුන්නාම ඒක ෂෙයා වෙනවා අඩුයි. ඒක අනිත් අය බෙදා ගන්නවා අඩුයි. ඒ වුණාට මම කියන්නේ අනේ මේ අපරාධ වෙන්න දෙන්න එපා. මම වොලන්ටරිලි මගේ කාලේ වැය කරන්න කැමැති අපේ කාගේ හරි නර්ස් කෙනෙකුට. මමත් නර්ස් කෙනෙක් මං හිතනවා අපි නර්ස් කෙනෙක් වෙන්නකොට දෙවරුන් දෙන්නේ අපි නර්ස් කෙනෙක් විදිහට නයිටින්ගේල් ෆ්ලොරන්ස් නයිටින්ගේල් ලෙගසි එක කැරි ඔන් කරනවා කියලා කරගෙන මේ අපි තවදුරටත් ඉදිරියට අපේ පරම්පරාවට ගෙනියනවා කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ කැපවීම මගෙන් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ දීපු දිවුරුන් දීම මං මරණ තුරාවටම තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව මගේ කාලයෙන් මේ වගේ දේවල් කරන්නේ. ඉතින් හැමෝටම මම කියන්නේ විශ්වාස කරන්න. ඕගොල්ලන්ට එහෙම මොනම විදිහේ හරි වචනයකින් හරි මට උදව්වක් වෙන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ රැකියා ස්ථානයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න මට උත්තර දෙන්න බැරි වෙයි. ඒවට නමුත් ඕගොල්ලන්ට කෝච් කරලා ඕගොල්ලන් ඒවයින් කෙලින් අපේ තියෙන වැලියුස් එක්ක අපේ තියෙන ස්ට්‍රෙන්ත්ස් එක්ක ඒවට මුහුණ දෙන්නේ කොහොමද? ඒ දේවල් ඕගොල්ලන් චේන්ජ් කරන්නේ කොහොමද? මේ අනිත් පරම්පරාවට කියන ඕගොල්ලන් ශක්තියක් වෙන්න මට පුළුවන්. ඒ නිසා තමයි මම ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් මේ පණිවිඩය දෙන්න හිතුවේ. ඔයගොල්ලෝ කැමති නම් මාව කන්ටැක්ට් කරන්න. ඔයාලා කැමති නම් ෂෙයා කරන්න මේ පණිවිඩය. ඉතින් මට දුකයි එහෙම තවත් නර්ස් කෙනෙකුට තවත් නම් වෙන්න දෙන්න එපා ඉතේ. ඉතින් මේ පණිවිඩය හැමෝටම බෙදා දෙන්න. So what I was trying to say to everyone is here, if you are a nurse anywhere in the world, having difficulty to cope, work pressures, doesn't matter. It can be any cultural problems, either environmental problems or any other issues you're having, and you are having problems and you can't share with anyone, you can't find help. I can be your help as much as I can. So I'm willing to share and offer you pre-coaching if you need help. So if you are a person who looking for a help
to support your health and well-being, mental health, or any other work-related pressures, please contact me. You can find my email on this video, and please contact me. At the same time, please remember, I don't take any nonsense. This is purely to help our nurses. So if you are genuinely looking for help, please contact me and follow my Nurse Champi channel, and you will find my email, and you will find how to contact me. So I hope this video is helpful. I really wanted to make this video reach out to many nurses as much as we can, because it's so sad to hear these stories. So I will meet you on another video. Stay blessed and take care, you all. Thank you.